අයියෝ මහත්තයා අපේ පවුලේ නම්බු ඉවරයිනේ. මොකේනෝනේ ප්‍රශ්නේ? බලන්නකෝ අපේ දුවට මාස දෙකකින් අසනීප වුණේ නේනේ. ඉතින් යකෝ අසනීපයක් උන්නේ නැහැ කියලා මාස දෙකකින් මැරෙන්න හදන්නේ. යකෝ මගේ දුවනේ. මටත් එහෙම බහින රෝගයක් නැහැ. ඒකිටත් ඒකම තමයි අසනීප වෙන්නේ. එහෙම අසනීපයක් ගැන නෙමෙයි බූරු මිනිහෝ මං කියන්නේ. එහෙනම් මොන අසනීපයක් ගැනද තෝ කියන්නේ? අර මාසෙකට සැරයක් ගෑනුන්ට විතරක් හැදෙන ලෙඩේ මිනිහෝ. හරි ඉතින් මං ඉතින් මුකුත් බලන්නේ නැතුව චෙක් කරලා බැලුවානේ. මේකි බඩ වෙලානේ. අද්දේ කොහමද වගේ වැඩ? පොරුවරේ පරණේ ගගා හිටියේ ඊයේ රැත් කිව්වා. දැන් මං ආයි තාත්තා කෙනෙක්. මම නෙමෙයි බූරුවෝ අපේ දුව. මාමේ මට සමාව වෙන්න මාමේ. නොදැනුවත් කමට පෙරදා ඇයට පෙම් කරපු හින්දා කොහේ කොතැනක හරි මට වර්ධින්න නැති මාමේ. මට සමාව වෙන්න. මං කවදාවත් හිතමු නැති දෙයක් මේ උනේ. දැන් මොනා කරන්නද? පොඩියට කසාදයක් බෙදලා පොඩි ප්ලාස්ටික් මුදු දෙකක් දාලා පොඩි වෙඩිමක් ගමු මාමේ. තමුස මාව කසාද බදින්න තමුස නෙමෙයි නෝයි තාත්තා. බලන්න මාමේ කියන කතා. ඇයි බබා ඔයා ඔහොම කියන්නේ? ඔය බඩේ ඉන්න දරුවෝ මගේ. ඔයාට මතක නැද්ද? අපි දෙන්න අද්ද ගල්ලන් කොච්චර දුර ගියාද? පාර්කියේ කොච්චර වෙලා හිටියද? බලන්න මාමේ කියන කතා ෆෝන් එකෙන් කොච්චර උම්ම දුන්නද? ඒකෙන් අදහස් වෙන්නේ ඔය බඩේ ඉන්න දරුවෝ මගේ. අතින් ඇල්ලුවා කියලා ළමයි හම් වෙනවද බූරුවෝ? තමුස නෙමෙයි තාත්තා. එහෙනම් කවුද දුවේ උඹේ ඔය බඩේ ඉන්න දරුවගේ තාත්තා? දන්නේ නැහැ තාත්තේ. මාමේ සත්තයි අම්බල ජේසුමල බුදුන් බල්ලා මම තමයි